ආයිබෝවන් කියලා පිළිගන්නවා ප්‍රොෆෙෂනල් ජොබ් YouTube නාලිකාව හරහා අරගෙන එන තවත් අලුත් වීඩියෝ එකක් එක්ක. මේ වීඩියෝ එකෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ශ්‍රී ලංකා ගුවන් තොටුපළ හරහා මේ විදිහට ඔයාලට ආයුධම් පත්‍රොමු කරන්න පුළුවන් රැකියා බැරිතු කිහිපයක් පිළිබඳව. වීඩියෝ එකට යන්න කලින් මතක් කරලා ඉන්නම් අපේ නාලිකාවට අලුත් කෙනෙක් නම් දැන් අපේ channel එක subscribe කරලා තියාගන්න. ඒ වගේම මේ වීඩියෝ එක තව කෙනෙක්ට බලන්න share කරන්න. වීඩියෝ සම්බන්ධ මොනවා හරි ගැටලුවක් තිබ්බොත් අනිවාර්යයෙන්ම comment කරන්න. ඒ වගේම රැකියා බැරතු කැසට් සැනින් ඔයාලව දැනුවත් කරන්න අපි මේ වෙද්දි WhatsApp channel එකක් නිර්මාණය කරලා තියෙනවා. ඒකට අදාළ link එක description එකේ දාලා තියන්නම් අනිවාර්යෙන් මේ WhatsApp channel එකත් follow කරලා තියාගන්න. එහෙනම් අපි වීඩියෝ එක ඉස්සරහට යමු. ඔයගොල්ලන්ට මුලින්ම Google එකේ Airport and Aviation Service Sri Lanka Private Limited කියලා search කරලා මේ website එකට එන්න පුළුවන්. එතනින් පස්සේ ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් මෙතන තියෙනවා careers කියලා එකක්. මේ යටතේ ඔයගොල්ලන්ට මේ වෙද්දි ආයුධම් පත්‍ර යොමු කරන්න පුළුවන් රැකියා බැරතු බලා ගැනීමේ හැකියාව තියෙනවා. රැකියා බැරතු 22කට ආසන්න ප්‍රමාණයක් තියෙනවා. ඒ වගේම ඔයගොල්ලන් මෙතනින් closing date එක බලා ගැනීමේ හැකියාව තියෙනවා. ඒ වගේම advertisement එක බලා ගැනීමේ හැකියාව තියෙනවා. ඒ වගේම specimen application එක බලා ගැනීමේ හැකියාව තියෙනවා. ඒ වගේම website එක හරහා online ආයුධම් පත්‍ර යොමු කරන්න පුළුවන් රැකියා බැරතුත් තියෙනවා. අපි උදාහරණයක් විදිහට මුලින්ම එක රැකියා බැරතුවක advertisement එක සහ specimen application එක download කරගෙන බලමු. මුලින්ම මම post of management assistant grade 2 කියන රැකියා බැරතුට අදාළ advertisement එක සහ specimen application එක download කරනවා. ඔයගොල්ලන් මේ click කිරීමෙන් මේ දෙක download කරගැනීමේ හැකියාව තියෙනවා. ඔයගොල්ලන්ට මේ විදිහට ඇඩ්වර්ටයිස්මන්ට් එක ඩවුන්ලෝඩ් කරගත්තට පස්සේ මේකට අදාළ සුදුසුකම් බලා ගැනීමේ හැකියාව තියෙනවා. ඒ වගේම ඔයගොල්ලන්ට ජොබ් ස්කෝප් එක බලා ගැනීමේ හැකියාව තියෙනවා. ඒ වගේම key responsibilities එක ඔයගොල්ලන්ට බලා ගැනීමේ හැකියාව තියෙනවා. ඒ වගේම qualification and experience බලා ගැනීමේ හැකියාව තියෙනවා. මැනේජ්මන්ට් ඇසිස්ටන්ට් සඳහා ඔයා ආයුධම් පත්‍ර යොමු කරන්න බලාපොරොත්තු වෙනවා නම් ඔයා ආපසු උසස් පෙළ විභාගීය විෂයන් තුනකින් සමත් වෙන්න ඕනේ. සාමාන්‍ය පොදු පරීක්ෂණය සහ සාමාන්‍ය ඉංග්‍රීසි හැර. ඒ වගේම ඔයගොල්ලන්ගේ රිසර්ච් ෂීට් එක 1 sitting එකකට තියෙන්න ඕනේ. ඒ කියන්නේ එකපාර සබ්ජෙක්ට් තුන පාස් වෙලා තියෙන්න ඕනේ. කියන්නේ ෆස්ට් ෂයි එකේ හරි සෙකන්ඩ් ෂයි එකේ හරි තර්ඩ් ෂයි එකේ හරි තනි ෂීට් එකකට සබ්ජෙක්ට් තුන පාස් වෙලා තියෙන්න ඕනේ. ඊට අමතරව ඔයා අපසු සාමාන්‍ය පෙළ විභාගයේදී ඉංග්‍රීසි භාෂාවට සහ මැතමැටික්ස් වලට ක්‍රෙඩිට් පාස් එකක් ලබාගෙන තියෙන්න ඕනේ. ඒ වගේම ඔයගොල්ලන්ට අවුරුදු දෙකක එක්ස්පීරියන්ස් එකක් තියෙන්න ඕනේ මැනේජ්මන්ට් ඇසිස්ටන්ට් ශිෂ්‍යයට සම්බන්ධව. ඒ වගේම ඔයාලට කම්පියුටර් ඩ්‍රයිවිං ලයිසන් එකක් තියෙන්න ඕනේ TVEC එක රෙකොග්නයිස් වෙච්ච ඉන්ස්ටිටියුට් එකකින්. එහෙම නැත්නම් කම්පියුටර් කෝස් එකක් ඔයා කම්ප්ලීට් කරලා තියෙන්න ඕනේ මිනිමම් ඩියුරේෂන් එක 3 month එකක්. ඒ වගේම මේක පිළිගන්න ඕනේ කම්පැනි එකේ. එහෙම නැත්නම් ඔයා අපසු සාමාන්‍ය පෙළ හරි උසස් පෙළ හරි ICT කරලා තියෙනවා නම් ඔයාලට මේ කෝස් එක කිරීම අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ වගේම ඔයාලට ඉංග්‍රීසි සහ සිංහල ටයිප් කිරීමේ වේගය ඉංග්‍රීසි නම් 30යි WPM ඒ වගේම සිංහල නම් 25යි WPM වලට ඒ ස්පීඩ් එක තියෙන්න ඕනේ ටයිප් කිරීම සම්බන්ධව. ඒ වගේම ඔයාගේ වයස සීමාව ගැන කතා කරොත් ඔයාගේ වයස අවුරුදු 35ට අඩු වෙන්න ඕනේ. ඒ වගේම තෝරා ගැනීමේ ක්‍රමවේදය ගැන කතා කරොත් ඔයගොල්ලන්ට writing exam එකක් and interview එකකින් තමයි මේ සඳහා තෝරාගන්නේ. මේ විදිහට ඔයා ස්පෙසිමන් ඇප්ලිකේෂන් එක ඩවුන්ලෝඩ් කරලා මේක ෆිල් කර ගන්න ඕනේ. මේකේ ඔයාගේ පෞද්ගලික තොරතුරු සහ ඔයාගේ අධ්‍යාපන තොරතුරු සහ ඔයාගේ වෘත්තීය සුදුසුකම් තමයි මේකේ අහලා තියෙන්නේ. මේ ටික ෆිල් කරගත්තට පස්සේ ඔයාගේ සයින් එක දාලා ඩේට් එකත් එක්ක මේක පෝස්ට් කරන්න ඕනේ මේ අදාළ ලිපිනයට. ඔයා පෝස්ට් කරන්න කලින් ලියුම් කවරේ වම්පස ඉහළ කෙළවරේ ඔයා ආයුධම් පත්‍ර යොමු කරන්න බලාපොරොත්තු වෙන රැකියා බැරතුව පැහැදිලිව සඳහන් කරන්න ඕනේ. ඔයගොල්ලෝ ලිපිනේ බලා ගැනීමේ හැකියාව තියෙනවා. ඒත් එක්කම ඔයාගේ සර්ටිෆිකේට් වල කොපීස් මෙහෙට යවන්න ඕනේ සහතික කරලා. මේ විදිහට තමයි මේ සඳහා ආයුධම් පත්‍ර යොමු කරන්නේ. මේත් එක්කම පවතින අනිත් රැකියා බැරතු සඳහාත් මේ විදිහටම තමයි ආයුධම් පත්‍ර යොමු කරන්න තියෙන්නේ. ඔයාලට ගැළපෙනම රැකියා බැරතු තෝරාගෙන ඔයා ඒ සඳහා ආයුධම් පත්‍ර යොමු කරන්න. මේ දේවල් තමයි අද වීඩියෝ එකෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. අපි මේ වගේම තවත් අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. මේ වීඩියෝ එකත් එක්ක එකතු වෙච්ච ඔයාලට සුබ දවසක්.